ශීත ඍතු අවසානයත් සමගම තමයි මේ ඇස්පරගස් කියන මේක එළවලුවක් නෙමෙයි. ඇත්තට මේක නිකන් අර ලංකාවේ තියෙන මේ කොහිල වගේත් නෙමෙයි. අර කැරන් කොකෝ කියලා කියන්නේ අර ඒ වගේ දෙයක්. හරි රහයි මේක. හරි කිරි රහක් තියෙන්නේ. මේක මේ ඇස්පරගස් අර කෙසෙල් වල මේ දෙපැත්තෙන් එන මොටෙයිය වගේ තමයි මේක එන්නේ පොළවේ. මේක ලුකුවට ගහ හැදෙනවා. ඉතින් මේ වගේ හැදිච්ච ගහක්. ඉතින් මේ වගේ හැදිච්ච ගහක්. මේක ටික දවසක් ගියාම මේ විදිහට ගහ හැදෙනවා. ඇස්පරගස් තියෙන්නේ කාලයකට විතරයි. සාමාන්‍යයෙන් 3 වෙනි මාසේ අන්තිම දැන් අපි ඉන්න පැත්ත නම් ටිකක් සීතලයි ජපානයේ. මේක මේ ස්වභාවිකව හැදෙන දෙයක්. මේ ඇස්පරගස්. සාමාන්‍ය මේ විදිහට එන්න නම් මේ ගහ අවුරුදු 8ක් විතර පරණ වෙන්න ඕනේ. මේක මේ නිකන් ඉබේ දාපු ගස්. මේ ඉබේටම හැදෙනවා. එකක් ගලවලා පෙන්නන්න. ඉතින් මේ සම්පූර්ණ දණ්ඩම කනවා. මේක මේ ෆ්‍රෙෂ් නිකන් කන්නත් පුළුවන්. ඉතින් ඇස්පරගස් මේක පැස්ටා වලට දානවා. මේක හරි මිල අධික එළවලුවක්. එළවලුවක් විදිහට තමයි භාවිතා කරන්නේ. ලංකාව වගේ රටක නම් මේවා බෝතල් කරලා තමයි එන්නේ පිටරටවල වලින් ඒ ටිකක් ගන්න. මේක ෆුල් ඕගනික්. කිසිම රසායනික පොහොරක් භාවිතා කරලා නැහැ. ස්වභාවිකව හැදෙන්නේ. හරි බොහොම ස්තුතියි.